රජයේ පොලී රහිත ශික්ෂණ යෝජනා වැඩසටහන යටතේ 11 වන අදියරේ බඳවා ගැනීම කටයුතු සඳහා අයදුම් පත්‍ර කැඳවීම 2026යි අගෝස්තු මාස 17 වෙනි දින සිට 2026යි සැප්තැම්බර් මාස 27 වෙනිදා දක්වා සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව 2023, 2024 සහ 2025 යන අවුරුදුවලදී උසස් පෙළ විභාගයේ පෙනී සිට සමත් වූ දරුවන්ට මේ සඳහා අයදුම් කිරීම සඳහා දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. 11 වෙනි බඳවා ගැනීම යටතේ ආයතන 16ක් මගින් පිරිනමන උපාධි පාඨමාලා 129ක් සඳහා දරුවන්ට අයදුම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. නම් වශයෙන් සඳහන් කරොතින් මේ අවුරුද්දේ 2026-27 අධ්‍යයන වර්ෂයට ස්ලිට් ආයතනය, NSBM ආයතනය, සිනෙක් ආයතනය, සිබා කැම්පස් ආයතනය, ඒ වගේම Institute of Chartered Accountants Sri Lanka, Horizon Campus, KIU ආයතනය, SLTC ආයතනය, SAGIS ආයතනය, eSoft ආයතනය, IChem, ICBT, BCI, NIIBS, BMS සහ Lyceum කියන ආයතන 16 මේ අවුරුද්දේ මේ වැඩසටහන සමග එක්තු වෙලා තියෙනවා. එතකොට උපාධි පාඨමාලාවන් විවිධ ශාස්ත්‍ර ගණනාවක් ඔස්සේ දරුවන්ට අයදුම් කරන්න පුළුවන්. ඒ යටතේ ඉංජිනේරු විද්‍යාව, විද්‍යා විෂය ධාරාව, තාක්ෂණ විෂය ධාරාව, පරිගණක විෂය ධාරාව, ඒ වගේම මානව සම්පත් සහ සමාජ විද්‍යා විෂය ධාරාව ඇතුළත් වෙනවා. මෙවරත් 11 වෙනි බඳවා ගැනීම සඳහා ආසන 7000ක ධාරිතාවයක් ශික්ෂණ යෝජනා ක්‍රමය සඳහා අනුමත වී තිබෙනවා. ඉතින් දරුවන්ට පුළුවන් තමන්ගේ අයදුම් පත්‍රය නියමිත අයදුම් පත්‍ර යොමු කිරීමේ කාල සීමාව ඇතුළත නිවැරදිව සම්පූර්ණ කරලා මාර්ගගත ක්‍රමයේ ඔස්සේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පොලී රහිත ශික්ෂණ අංශය වෙත යොමු කිරීමට කටයුතු කරන්න. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අයදුම් පත්‍රයක් ඔබ යොමු කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබට ලොකු අවස්ථාවක් තියෙනවා රජයේ පොලී රහිත ශික්ෂණ යෝජනා ක්‍රමය යටතේ ඔබේ උසස් අධ්‍යාපනය රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයකින් පිරිනමන උපාධි යක් තුලින් සම්පූර්ණ කරගන්නට.